උදේම එළියට බැහැලා මං කල්පනා කරේ මේ අවුරුද්ද ඉවර වෙන්න තව තියෙන මාස දෙකකටත් අඩු පොඩි කාලයක්. ඉතින් අපි මේ අවුරුද්ද පටන් ගද්දී ගොඩාක් දේවල් හිතේ තියාගෙන මේ අවුරුද්ද පටන් ගත්තා. අද උදේම නැගිටිද්දි මට මතක් වුණේ මං ලස්සන පොතක් පෙරලගෙන අවුරුද්ද පටන් ගන්න මාසෙකට විතර කලින් ඉඳන්ම මගේ 2025 අවුරුද්ද ප්ලෑන් කරපු විදිය. මං ඒකේ බකට් ලිස්ට් එක ලස්සන මගේ ගෝල්ස් ගොඩාක් ලිව්වා. නැගිටලා ටික වෙලාවකින් මට හිතුණා ආයෙත් ඒ පොත පෙරලලා බලන්න කියලා. මොකද මම ඒක දිගින් දිගටම කන්ටිනියු කරන් ගියේ නැහැ. හැබැයි මේ ගෝල්ස් මගේ හිතේ තියෙනවා. ඒවා ඒ විදියටමයි. ඉතින් මම ඒක දිහා බලලා මම ඒ බකට් ලිස්ට් එකට දාපු ගෝල්ස් වලින් 30%ක්වත් මම කම්ප්ලීට් කරලා තියෙනවද කියලා මමම කල්පනා කරලා බැලුවා. මං හිතන්නේ තමන් අවුරුද්දක් පටන් ගත්තේ හිතාගන්න ගෝල්ස් වලින් ඒ ගෝල්ස් පොඩි වුණත් ලොකු වුණත් ඒකෙන් 30%ක් හරි තමන්ටම කම්ප්ලීට් කරගන්න පුළුවන් වෙලා තියෙනවා නම් මේ අවුරුද්ද අවසානයේ වෙද්දී ඒ මනුස්සයා ඉන්නේ හරිම පාත් එකේ. මොකද එයා දන්නවා කොහොමද එයාගේ ගෝල්ස් වලට යන්නේ කියලා. හැබැයි සමහර අය ඉන්නවනේ තමන්ගේ ගෝල්ස් හීන විතරක් විදියටම තියාගෙන ඉන්න. ඒ වගේම සමහර අයගේ ගෝල්ස් එයාලා හිතන්නවත් නැති විදියට ස්ටාර්ට් කරාම ඔහේ ගලාගෙන ගිහින් අවුරුද්ද අවසානයේ වෙද්දී ඉවර වෙනවා. සමහර අය එතකොට ඒ ටාගට්ස් කම්ප්ලීට් කරලා ඉවරයි අවුරුද්ද අවසානයේ වෙද්දී. උදාහරණයක් විදියට අපි කෝස් එකක් ෆලෝ කරන්න ස්ටාර්ට් කරා නම් ඒක අනිවාර්යෙන් සිද්ධ වෙන දෙයක්. අපි හිතා හෝ නොහිතා ඒක අවුරුද්ද කාලයක් ඩියුරේෂන් එකක් තියෙනවා නම් ඒ අවුරුද්ද ඉවර වෙද්දී ඒ කෝස් එකත් ඉවර කරලා ඒ ටාගට් එක කම්ප්ලීට් කළා. මම හිතුවා අද ටිකක් කාමරය වෙනස් කරන්න ඕනේ කියලා. කාමරේ දේවල් ටිකක් වෙනස් කරලා තියන්න ඕන කියලා. මොකද මේක ගොඩක් කල් මං චේන්ජ් කරේ නැහැ කාමරේ තියෙන දේවල් කිහිපයක්. ඒ නිසා මම ඉස්සෙල්ලාම ක්ලීන් කරන්න ගත්ත තියෙන ඔක්කොම ටික මගේ පොඩි පොඩි දේවල් පවා. ඔයාලට දැනලා තියෙනවද තමන් කාලයක් ඉඳපු තැනින් අඩුම පුටුවක් හරි එහාට මෙහාට කරාම කාමරේ වෙන චේන්ජ් එකකින් අපිට නිකන් අලුත් හැඟීමක් එනවා. මට නම් සාමාන්‍යයෙන් එහෙමයි. ඒත් එක්කම මට කුරියකින් කෝල් කරා. මම මීට දවස් දෙකකට විතර කලින් දාලා තිබ්බ පැකේජ් එකක් එනවා කියලා. මේකේ තියෙන ෆොටෝ පේපර්ස් ඒක මම මගේ ස්මෝල් බිස්නස් එකේ පොඩි වැඩකට තමයි ඕඩර් කරේ. ඔෆර් එකකින් මම ඩරස් එකෙන් ඕඩර් කරා. මේක මට ගොඩක් අඩුවට ගන්න පුළුවන් වුණා. මේකේ ෆොටෝ පේපර්ස් 50ක් තියෙනවා. එකත් මේ විදිහට අරගෙන මං ගෙදර ගියා. මේ වගේ පැකේජ් එකක් එනකොට හරිම සතුටුයි නේද? නිකන් කවුරු හරි gift එකක් හම් වෙනවා වගේ අපිම සල්ලි කියලා දුන්නට එහෙම පැකේජ් එකක් ආවම නිකන් gift එකක් හම්බුණා වගේ මට නම් ෆීල් වෙන්නේ. ඉතින් අපි බලමු මේක ක්වොලිටි එක හිතුව විදියටම තියනවද කියලා. පේන විදියට නම් හොඳට මේ පැකේජින් එක කරලා තියෙනවා. පැක් කරලා තියෙනවා. මේ මම ඒක තමයි මම මේ ඔය කතා කරන ටිකක් තියෙනවා. ඒක දිග වැඩි නිසා මම පොඩ්ඩක් ස්පීඩ් කරලා තියෙන්නේ. මම කියන්නේ මේක පැකේජ් එක හොඳට පැක් කරලා තියෙනවා. මොකද මේකේ මේ කොන් නැවෙන්න පුළුවන් පැකේජ් එක එනකොට ඒවට බෝඩ්ස් තියලා ලස්සනට පැක් කරලා තිබ්බා. කිසිම ඩැමේජ් එකක් වෙන්නේ නැති වෙන්න. ඉතින් අපි බලමු මේකේ කොහොමද print කරලම ෆොටෝ එකක් print කරාම කොහොමද එන්නේ කියලා.
පස්සේ ටිකකින් වහින්න ගත්තා. මේ ටිකේම හවසට ගොඩක් වහිනවා. ඉතින් අදත් සුපුරුදු විදියට වහින්න ගත්තා. අද එළියට යන්න හිටියේ. අපි බලමු එළියට යන්න පුළුවන් වේද නැද්ද කියලා. මොකද හොඳටම වහිනවා. සමහර විට ටිකකින් පායන්නත් පුළුවන්. අපි බලමු. අද හිතුණ පීස් එකක් කන්න ඕන කියලා. ඉතින් අද නිවාඩු දවසක්. අපි ආව පීසා හට් එකට. පීසා ගෙදර අරන් ඇවිල්ලා ටී එක බිව්වා. ඒක සුපුරුදු පරිදි බොන්න ඕන එකක්. පුරුද්දක් විදියට. ඉතින් ගේ අතු ගාලා පහනක් තියන ගමන් අදට මං ගිහින් එනවා. බයි හැමෝටම.